හායි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම රසම රස කේක් එකක් හදන්න යන්නේ. ඉතින් මේ මගේ රසම රස කේක් එක හැදෙන්නේ කොහොමද කියලා බලමුද? ඔන්න මං ඉස්සෙල්ලම ඉතින් පාන් පිටි, චොක්ලට් පවුඩර්, බේකින් පවුඩර් එකතු කරලා මික්ස් කරගන්නවා. ඊට පස්සේ කරන්න ඕන බිත්තර ටික බීට් කරගන්න. ඒකත් හොඳට බීට් කරගන්න ඕන. අපි මේ හදන්නේ බටර් ටිකයි සීනි ටිකයි හොඳට බීට් කරගන්න. කියන්නම ඕන මේ සීනි ටික හොඳට බීට් වුණේ නැත්නම් අපි කේක් එකක් අද්දි සීනියට කැවෙනවා. ඒක නිසා අපි හොඳට මේක බීට් කරගමු. අපි මේ හොඳට බීට් කරගත්ත බටර් ටිකටයි ෂුගර් ටිකටයි එකතු කරගන්නවා අර අපි බීට් කරගත්ත බිත්තර දෙක. ඉතින් මේ හොඳට බීට් කරගන්නේ අපි කේක් එක රසට එන්න ඕන නිසානේ. ඔයාලත් කේක් එකක් හදනකොට අනිවාර්යයෙන්ම වැඩිපුරම කරන්න ඕන මේ හැම දෙයක්ම හොඳට බීට් කරගන්න. කේක් එක තවත් රස කරගන්න වැනිලා ටිකකුත් දාගෙන තව ටිකක් බීට් කරලා ඊට පස්සේ මේකට අපි කලින් හදාගත්ත පිටි ටික දානවා. ඒ පිටි ටිකක් දානකොට අපි ටික ටික තමයි දාගන්න ඕන. එතකොට බීට් වෙන ප්‍රමාණය හොඳට වෙනවා. නැත්නම් අපි ඔක්කොම පිටි ටික එක සැරේ දාගත්තොත් බීට් වෙන්නේ නැහැ. ඉතින් කියන්නම ඕන මේ කේක් එක හදන විදිය මම YouTube එකෙන් බලලා තමයි හැදුවේ. ඒ වුණාට රසටම ආව කේක් එක මගේ. ඉතින් අපි ඊළඟට කරේ ඔයිල් පේපර් එකේ බටර් ගාගත්ත එක. ඒ බටර් ගාලා හොඳට අපි බීට් කරගත්ත කේක් මිශ්‍රණය ඒකට අපි දැම්මා. ඔන්න අපි කේක් එක බේක් කරගන්න යන්නේ. ටික වෙලාවක් යනකම් මග බලන් ඉන්න වෙනවා කේක් එක බේක් වෙලා එනකම්. ඉතින් එතකන් ඉන්න ඕන මගේ කේක් එක කොහොමද ආවේ කියලා බලන්න. මම කේක් එක බේක් වෙනකම් කේක් එක උඩට දාන්න චොක්ලට් මික්ස් එකක් හදාගත්තා. මේක නම් මම බලපු YouTube වීඩියෝ එකේ තිබුණේ නෑ. ඒ වුණාට මට ආස හිතෙන හැම දාලා බලන්න. බලමුකෝ රසට එනවද කියලා. අපේ ජීවිතේ ආස දේවල් කරන්න ඕන. මං කලින් වීඩියෝ වලදීත් කියලා තියෙනවා ඔයාලට. ඔයාලා ආස හැමදේම කරලා බලන්න. හැබැයි හොඳ දේවල් විතරයි. ජීවිතේට ආස දේවල් කරාට පස්සේ ජීවත් වෙනවා කියලා දැනෙනවා. ඉතින් මම මේ පුංචි දේවල් වලින් ගොඩක් සතුටු වෙනවා. ඔන්න. ඉතින් මගේ කැස්සම රස කේක් එකත් හැදිලා. බලමු කේක් එකේ රස කොහොමද කියලා. මේ කේක් එක මම ෆස්ට් ටයිම් තමයි හැදුවේ තනියම. නැත්තම් අක්කත් එක්ක එහෙම හදලා තියෙනවා කේක්.
මම ෆස්ට් ටයිම් තමයි තනියම කේක් එකක් හැදුවේ. මගේ රසම රස කේක් එක හදනකම් බලන් හිටිය ඔයාලට thank you. මම තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම පරිස්සමට ඉන්න ඕන. එහෙනම් හැමෝටම බුදු සරණයි.